හායි ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. බලන්නකෝ ඔයාලට පේනවද මගේ මූණට වෙලා තියෙන දේ මේ? මම මොකෙද්ද සතෙක් කාලා. දැන් දවස් 2-3ක් විතර වෙනවා මේක කස්සනවා මාර විදිහට. දැන් මේක මේ හොඳ කරගන්න විදිහක් නැතුව ඉන්නේ. මේක මේ කසන්නත් බෑ කැළලා හිටිනවා. අයියේ කොහමද මේකට කහ චුට්ටක් ගන්න කියලා බලන්න. එනවද යන්න මගෙත් එක කහ චුට්ටක් ගලවගෙන යන්න. යන් එහෙනම්. ඉතින් ඔයාලත් ගස් කොළන් තියෙන තැන්වල ඇවිදිනකොට පරිස්සමෙන් මට හිතන විදිහට එක්ක මේ දලඹුවෙක් ගෑවිලා නැත්තම් මොකෙක් හරි චූටි මේ කෘමි සතෙක් විදලා කහ කියන්නේ ඉතින් විස බීජනාශකයක් නේ. ඉතින් මේ සමහර විට මේකට මේ දාලා තියෙන මේ ගෙඩියේ තියෙන විස අදින්නත් පුළුවන්. 1-2 වෙන්නත් පුළුවන්. ඉතින් මේ කමන්නේ ඉතින් කරලා බලමු ඕන එකක් වෙන්න කියලා. ඉතින් මං කහ ඉස්සෙල්ලා ගෑවා මූණට කලින් ඔය අපි මේ ඉස්කෝලේ යන කාලේ ඉතින් ඔය එක උලනවනේ. ඒ කාලේ ඉතින් මම කහ ගෑවා, කස්තුරි කහ ගෑවා. එක જાති ඒවා ඉතින් මූණට සත්කාර කරලා තියෙනවා. දේශීය දේවල් ඉතින් අපි ගානව නම් ගොඩක් හොඳයි. මේ වගේ මේවා ඉතින් වසවිස නැහැනේ. අපි ගෙදරදිම හොයාගන්න දේවල් නම් ඉතින් ගොඩක්ම හොඳයි. ඉතින් කහ කියන්නේ මේ විස බීජනාශකයක් කියලා මං කලිනුත් කිව්වා. ඒ වුණාට ඉතින් මේවා හොඳට සෝදලා කරලා ගන්න ඕනේ. මේක මොනක්වත්ම එකතු කරන්නේ නැහැ. නිකන් මේ කොටලා තමයි ගාන්න කියලා කිව්වේ නම්. ඉතින් ඒ විදිහට මේ කරලා බලනවා මේක හරියයිද කියලා. විස ඇදුනොත් නම් ඇති. මොකද නිකන් අර මේ හැමතිස්සෙම අත යනවා එතනට. ඉතින් අර අත්තේ තියෙන දූවිලි කුණු ගෑවුනහම තවත් මේ කසනකොට ඒවා මේ හැම ඇතුළට යනවනේ. ඉතින් ඒ හින්දා මේක ගාලිවර වෙලා මට මේ කසන එක අඩු කරගන්න පුළුවන් වුණොත් ඇති. මොකද කසලා තමයි ඊට පස්සේ ලේ තැලෙනවා අපි කසන තැන. ඊට පස්සේ එතන කළු වෙන්න ගන්නවා. ඇඟේ වෙන දණක් වගේ නෙමෙයි. ඉතින් මූණ කියන්නේ ගෑල් ළමෙක්ට වටිනා ආභරණයක්. ඉතින් අපි ඕනම මිනිස්සෙක් දැක්කට පස්සේ ඉස්ලාම් බලන්නේ මූණ දිහානේ. ඉතින් මූණ කැත වුණොත් එහෙම ඉතින් වැඩක් නැහැ. මම ලස්සනයි කියනව නෙමෙයි. එහෙම නෙමෙයි. ඉතින් අර ලප කැලල තිනකොට මේ බලන මිනිස්සුන්ට ප්‍රියතාවයක් නැහැනේ. ඒකයි. ඉතින් හැමෝම ලස්සනට ඉන්න ඕනේ. ඔය කැලෑවල් වල රින්ගන්න යනකොට ඉතින් පරිස්සමෙන්. කැලෑවල් වල රින්ගනවා කියන්නේ මෙහෙමයි. ඉතින් අර අනවශ්‍ය දේවල් වලට නෙමෙයි මම කියන්නේ. අපි ඉතින් ලස්සන තැන් බලන්න යනවා. නිතරම මම ඇවිදින්න ආස කෙනෙක්. මම කැමති නෑ ඒකාකාරී ජීවිතයක් ගත කරන්න. මේ ගෙදර වුණත් මම ඉන්නවා වුණාට මේක නිකන් නාගරීකරණය වගේනේ අපේ ගෙවල් හරිය. ඉතින් මං කැමති නැහැ. මං ආසෙ ගස් කොළන් වට වෙලා තියෙන ගෙවල් ළඟ නැති ගමක ජීවත් වෙන්න. ඉතින් මං බලාපොරොත්තු වෙන මගේ හීනේ කවදා හරි ඉෂ්ට වෙයි කියලා. මැරෙන්න කලින් ඉතින් අනිවාර්යෙන් ඒක ඉෂ්ට කරගන්න තමයි මගේ ප්‍රාර්ථනාව. ඉතින් මං කහ ටික මූණට ඇප්ලයි කරගන්නවා. තුවාලේ තියෙන තැනට විතරක් නෙමෙයි මේ මූණට ඇප්ලයි කරනවා. ඉතින් මේක ගාලා විනාඩි 10ක්වත් ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. මොකද අපි ගාපු ගමන්ම ප්‍රතිඵල ලැබෙන්නේ නැහනේ. ඒ හින්දා මේ වතුර වගේ බේරෙන්නේ මම වතුර මොනවද දාලා නෙමෙයි කහ වලින්ම මේ කොටනකොට ආපු වතුර. හොඳට ඉතින් මේ මුණට ඇප්ලයි කරගත්තා. මේ ඉතින් ওই විදිහට තමයි බලමු ඉතින් මේකෙන් රිසල්ට් එකක් තියෙයිද කියලා.
ඉතින් ওই විදිහට මේක දිගටම කරන්න පුළුවන් නම් අපිට හොඳයි. මොකද කහ කියන්නේ දේශීය දෙයක්. මේවයි වසවිස නැහැ. ඉතින් මේ ස්කින් එකට හොඳ ග්ලෝ එකක් එනවා මේ කහ ඇප්ලයි කරාම. කහ කියන්නේ කඩේ තියෙන කහ නම් ගන්න එපා. ඒ වලට එක එක රසායනික ද්‍රව්‍ය දානවා කල් තියා ගන්න පුළුවන් වෙන්නේ එහෙම. ඉතින් විනාඩි 10ක් ඉන්න ඕනි මේක ගාලා. විනාඩි 10ක් නිකන් බලාගෙන ඉන්න බෑනේ. අපේ වත්තේ තියෙනවා සීනි කෙසෙල් කනක් මේක ඔක්කොම වඳුරෝ කාලා තින්නේ. අපේ මෙහි ගෙදර කට්ටිය කවුරුවත් සීනි කෙහෙල් කන්න කැමති නැහැ. මං විතරයි සීනි කෙහෙල් කන්නේ. ඒ හින්දා ඒක කාටවත් පරිස්සම් කරන්න ලොකු ඕනකමක් තිබුණෙත් නැහැ. එකම එක ඇවරියක් මට විතරක්ද කොහෙද වඳුරෝ ඉතුරු කරලා ගිහිල්ලා. ඉතින් මේ මම මේ ආවේ ඒක කපා ගන්න. ඔන්න බලන්නකො මට වෙච්ච වැඩේ. කැනත් එක්කම වැන්න ගහ බිමට. ඉතින් මේ නැට්ට කපලා දාලා ඉවර වෙලා මම කෙසෙල් ඇවරිය මේකෙන් වෙන් කරගත්තා. වෙන් කරලා ඉවරලා හොඳටම පැහිලා තියෙන්නේ. ඉදෙන්න ඉතින් මේ ඇඳ යටින් තමයි මං තියන්නේ. ඇඳ යට තිබ්බම ඉක්මනට ඉදෙනවා. ඔයාලා ඉතින් hina වෙනවත් ඇති මම මේ කියන ඒ වලට. ඉතින් ඔයාලා කරලා බලන්න මේ විදිහට මේ අර කාමරේ හීට් එක හින්දා මේ ඉක්මනට ඉදෙනවා කෙසෙල්. අපි අර මෙහි මේ ගස් කොළන් එහෙම ලොකුවට නැහැ මේ අර ගම්වල වගේ. ඉතින් මේක ටිකක් ටවුන් එක කිට්ටුවනේ. මන්ටි දෙනවා ඉතින්. ඉතින් ඔය අතරතුරේ විනාඩි 10 ගෙවා ගන්නත් ඕන හින්දා මට හිතුණා තැඹිලි ගෙඩියක් බොන්න ඕනි කියලා. බලන්නකො මං තැඹිලි කපන විදිය හොඳයිද කියලා. හෙට අනිද්දාට මම ඉන්නේ පාරයිනේ තැඹිලි කඩයක් දාගන්න. කොහොමද මගේ තැඹිලි කැපිල්ල? ඉතින් තැඹිලි කියන්නේ අපේ ඇඟට ගොඩාක් හොඳ දෙයක්. මම අද උදේ පාන්දර නැගිට ගමන් හිස්පට තැඹිලි ගෙඩියක් බිව්වා. මේ අද දවසේ බොන දෙවෙනි තැඹිලි ගෙඩිය. ඉතින් ඔයාලට ගෙදර තැඹිලි තියෙනවා නම් විකුණන්න එපා බොන්න. මේවා ඇඟට හොඳයි. ජීවිතේ විඳින්න කියලා හිතාගෙන ඔන්න මං ආවා තැඹිලි ගෙඩියක් අරගෙන. තැඹිලි ගෙඩියක් බොන ගමන් ජීවිතේ විඳින්නේ මෙන්න මේ විදිහට. කහගාලා ඉතින් ආගෙන ආවා. ඒ වුණාට මේ බලන්නකෝ. ගෑවට එක අත් බෙහෙතක් කියලා ගෑවට එක තේරුමක් නැහැ. මේක හොඳයි මුණ මේ අර ඔයිලි ගතිය එහෙම නැති වුණා. මේ හැබැයි ඉතින් මේක එහෙම ස්කින් එක සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මේ සතෙක් තමයි විදලා තියෙන්නේ. මොකද කියලා ඉතින් දන්නේ නැහැ. මම මේ ළඟදී පොඩ්ඩක් අපේ විලා එකක් තියෙනවා මේකට ගියා. එහෙදි තමයි මොකෙක් හරි කෑවේ. දවස් 2 3ක් විතර වෙනවා. මේක අඩු වෙන පාටක් නැහැ. මේක කසනවා කවුරු හරි දන්නවනම් මේක හොද කරගන්න මේ බෙහෙතක් කියන්න. මට මේක මාර හිසර දෙයක් වෙලා තියෙන්නේ. මොකද මට ලබන මාසේ පොඩි වැඩක් තියෙනවා. ඒකත් ඔයාලට වීඩියෝ එකක් ගේන්න තමයි ඉන්නේ. ඉතින් මේක කසල තුවාලයක් කරලා කැලලක් වුණොත් එහෙම මට ඒ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ මේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේ ඔයාලට අපේ වත්තේ තියෙනවා රසබරස පළතුරක්. මේක පළතුරක් වට බෙහෙතක්. සීනි තියෙන අයටත් මේක හොඳයිලු. එතකොට ඔය ගල් තියෙන කට්ටියට එහෙම මේක මේ හොඳ බෙහෙතක්. කඩවල් වෙන ටිකක් ගණන් මේවා හොයාගන්න ටිකක් අමාරුයි. දැන් අර ඉස්සර තිබ්බට දැන් නැහැ මේවා හිම ගෙවල් වල. මේ අපි යමුද එහෙනම් ඒක කඩාගෙන එන්න. ඉතින් මේ බලන්නකෝ අපේ සුනකසෝරස්ගේ වැඩ. මෙයාට පුළුවන් වැඩක්ද මේ කරන්නේ? මෙයා යනවා ගස්වල ඉන්න ලේන්නු අල්ලන්න. මාර බල්ලෙක් තමයි මෙයා. මම දවසක් ඩෙන්ටල් එකට යනකොට පාර අයිනේ ඌරු පෙටියෙක් වගේ මෙයා චූටිම චූටි ඇවිද ඇවිද යනවා. ඉන්නකොට තමයි මම මේ හොර ගෙඩියව උස්සගෙන ආවේ. දැන් බලන්නකෝ මෙයාගේ ලස්සන. හරිම හොරතල්. මම මෙයාට හරිම ආදරෙයි ඉතින්. මං විතර නෙමෙයි මට වඩා අයියා ආදරේ මෙයාට. මම මෙයාව සමහර දවස්වල ගෙයින් එළියට දාලා දොර වැහුවම මට නිින්ද යනකන් ඉඳලා ආයියා ගෙට උස්සන් එනවා. ඒ තරම් මට වඩා එයාට මෙයා වටිනවා. ඉතින් ඔන්න මං කිව්ව රසමරස පළතුර. මේ තමයි කටු අනෝදා. නැත්තම් ආතා කියන්නේ. ඉතින් මේක ගොඩාක් ගුණ
රස හැබැයි සීතලම සීතල පළතුරක්. මේක හවස කෑව හරි බිව්ව හරි කියන්නේ ජූස් එකක්. ඊට පහුවෙනිදට අනිවාර්යෙන් සෙම ඇවිස්සෙනවා. ඒ තරම් ප්‍රබල ඖෂධයක් තමයි මේක සෙම අවසන්න පුළුවන්. ඉතින් එහෙම වුණාට මේකේ තියෙන ಗುಣ කියලා නිම කරන්න බෑ. ඇත්තටම කඩේ මේ ගෙඩියේ සයිස් එකේ හැටියට නම් ගෙඩියක් රුපියල් 800ක් වගේ කිට්ටු වෙන්න එනවා. ඒ තරමට ගණන් මේ ගෙඩි. මොකද මේවා දැන් හොයාගන්න නැහැ මේ ගොඩක් ගෙවල් වල. මන් දා තිනවද කියලා නම් අපේ පැත්තේ නම් එහෙම නැහැ. මේ අපේ ගෙදර මේ ගස් දෙකක් තියෙනවා. මේ ගහෙත් මේ මම හිතේ අවුරුදු ගානකට පස්සේ ගෙඩියක් කන්නේ මේ වඳුරු කනවා ඔක්කොම මේකත් බොහොම අමාරුවෙන් පරිස්සම් කරගත්තේ. ඉතින් මම උඩ පැනලා බැලුවා මේක කඩා ගන්න පුළුවන්ද කියලා හරියන්නේ නැහැ. මෙයාටත් පුදුම විසයක් තියෙන්නේ. බලන්නකෝ. මෙයා මේ උඩ නැග දඟලන්නේ මෙයයි ලේනෙක් අල්ලගන්න. හැබැයි මෙයා එහෙම ලේනු අල්ලලා නැහැ කවදාවත්. මෙයාට ඉතින් මේ ඕනි කායක හරි එල්ලි සෙල්ලම් කරන්න. කොහොම හරි ඉතින් මේ දැන් මේ ගෙඩිය කඩා ගන්න තමයි මට ඕනි. උඩ පැන්න හරි ගියේ නෑනේ. දැන් ඉතින් පුටුවක්වත් තියලා කඩා ගන්න ඕනේ. බලන්නකෝ හොඳට පැහිලා තියෙන හරිය ලස්සන කොළ පාටක්. ඇස්පිනවන මේ වගේ පාටවල වලට මම හරිම කැමතියි. ඉතින් දැන් පුටුවක් තියලා මම මේ ගෙඩිය කඩා ගන්න හදන්නේ. මොකද මං කොටේ බතර ගෙඩිය වගේ මේ ගහට නැග්ගොත් එහෙම ගහ කඩාගෙන බිමට වැටේ. ඉස්සෙල්නම් මං ගෙදර ඉන්න දවස්වල ගස් නගිනව හරියට අපේ ගෙදර peer ගහක් තිබුණා. මංගේ වැඩේ කොයි වෙලේත් ওই peer ගහට නගින එක. ඉතින් දැන් එහෙම බෑ. දැන් අපි ටික වයසට යනවා. ඉතින් ඔහොම තමයි ඉතින් ජීවිතේ. ඉපදෙනවා, ඉස්කෝලේ යනවා, තරුණ වෙනවා. ඉතින් ටික මැදි වයසට කිට්ටු වෙනවා. දැන් නම් හිතනවා ඉතින් ආයි ඉස්කෝලේ යන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් බලන්නකෝ මේ ගෙඩියේ සයිස් එක. පත කොස් ගෙඩියක්කට ලොකු වෙන ගෙඩියක් වගේ මේක. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම මාව subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. මගේ අලුත් වීඩියෝ වලට හැමදාම බලන්න පුළුවන්.